समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संघमोक्खदं ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමනාමයං මහරජ ධම්මරාජස්ස ශාවකං තමේව අනුකම්පාය චම්බුදීපා ඉදාගතාති ධර්ම ශ්‍රවණාබිලාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි ලන්ඩන් විදර්ශනා භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජනීය නේපාලේ සුමන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආරාධනාවෙන් යුක්තව සෑම පුරපස්වලොස්සක පොහොය දිනයකදීම සිද්ධ කරනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවකට සවන් දෙන්නට බලාපොරොත්තු වන පින්වත්නි, අද ලෝකවාසී බෞද්ධ ජනතාව මේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ඊටාම බැතිසිතින් අනුස්මරණය කරනු ලබනවා. ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් වල නිරත වෙමින් මේ උතුම් පුර පසළොස්වක පොහොය දිනය අනුස්මරණය කරනවා. ශ්‍රී ලංකාව තුල බෞද්ධ ජනතාව මේ උතුම් පුර පසළොස්වක පොහොය දිනය සමරනු ලබන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය මුල් කරගෙන. මිහිඳු මහරහතන් වහන්සේට අනුබුදු කියන ගෞරව නාමය ලැබුණේ මේ ලංකා දීපයේ පුරාම උන්වහන්සේ සිද්ධ කළ අපරිමිත ශාසනික මෙහෙවර අගය කිරීමක් හැටියට. උන්වහන්සේගේ ලංකා ගමනේ නිසා සෑම අංශයකින්ම මේ ශ්‍රී ලංකාව උද්දීපනයට පත් වුණා පමණක් නෙමෙයි, ධර්මයේ තුලින් සංසාර දුකින් නිදහස් වූ පිරිස අප්‍රමාණයි. මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කරන්නට මඟ පෑදුනේ
තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට මීට පෙර ආතුවත් ධර්ම දේශනාවන් වල මේ ඓතිහාසික කාරණා පිළිබඳව ඔබව දැනුවත් කරලා තිබෙනවා. එනමුත් පොසොන් පොහොය දිනේ පමණක් මේ කරුණු කාරණා අපි සාකච්ඡා කරන නිසා අතිශයින්ම දැන කියා ගැනීම ඉතාම වැදගත්. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කල්පේ සිව්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියටයි පහළ වී වදාළේ. මේ ලෝකේ පහළ වී වදාළ බුදුරජාණන් වහන්සේලා දෙස බලන විට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අල්ප ආයුෂ ඇති බුදු කෙනෙකු හැටියට තමයි සලකනු ලබන්නේ. උන්වහන්සේ පූර්ණ ආයු කාලය අවුරුදු 80ක් වැඩ හිටියා. මේ කල්පයේ පහළ වන අවසාන බුදුරජාණන් වහන්සේ මතු අනාගතයේ නාගශ්‍රී බෝධීන් වහන්සේට පිටලා බුදු වී වදාරනවා. ඒ දඹදිව් තලයේමයි. උන්වහන්සේගේ පූර්ණ ආයු කාලයේ සැලකෙන්නේ අවුරුදු 80000ක් ආයු වින්දනය කරන බව. දහමට අනුව උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය ආදාහනය කිරීම සිද්ධ කරනව. උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා අබපියල්ලත් තරම් හෝ කොටසක් ආදාහනයෙන් පසු ඉතිරි වන්නේ නැති බවත් සඳහන්. හේතුව තමයි උන්වහන්සේ අවුරුදු 80000ක් වැඩ ඉන්න කාලය තුල බොහෝ පිරිසක් මගඵල නිවනින් සැනසෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා. උන්වහන්සේ වැඩ හිටපු මේ කෙටි කාලය තුල බොහෝ පිරිසට මගඵල නිවනින් සැනසෙන්නට අවස්ථාව නොලැබුණු නිසා පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය ආදාහනය කර කිරීම සිද්ධ කළා. ඉන් අනතුරුව ශාරීරික ධාතුන් වහන්සේලා ඉතිරි වීමට අදිෂ්ඨාන කළා. එනිසා බුදුහාමුදුරුවෝ අදාළ අබපියල්ලත් තරම් වූ ධාතුන් වහන්සේ නමකට වුවද වැඳ පුදාගෙන පින් කුසල් දියුණු කරගෙන නිවනට මඟ සලසා ගන්නා හැටියට වදාලා. අදට ලෝකවාසී බෞද්ධ ජනතාව මේ සම්බුද්ධ ශාසනය තුල එමහා ශ්‍රද්ධාවකින් යුක්තව ධාතු වන්දනාදිය සිද්ධ කරලා පින් සිද්ධ කර ගන්නවා. එනිසා පින්තුනි අද අපි කතා කරන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ මේ ලංකා ගමනය නිසා සිදුණු අපරිමිත සේවය. මේ තුන්වෙනි ධර්ම සංගායනාව පිළිබඳව ප්‍රථම ධර්ම සංගායනාවේ ඉතිහාස තොරතුරු දන්නම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා තෙමසක් ගත වුණු තැන තමයි රහතන් වහන්සේලා 500ක් මුල් කරගෙන ධර්ම සංගායනාව පැවැත්වුවේ. ප්‍රධානම හේතුව ආසන්නතම හේතුව හැටියට සලකන්නේ සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය. මේ සංගායනාව නිසා විසිරී පැවතුණු ධර්මය සජ්ජායනා කරන්නට යෙදුණා. ධර්ම සංගායනාවක් පැවැත්වීමේ මූලික පරමාර්ථය තමයි ධර්ම විනී සුරක්ෂිත භාවය. මේ ශාසනයේ දිගුකල් පැවැත්මට බුදුහාමුදුරුවෝ වැඩ සිටින කාලේ ගැටලුවක් නැහැ. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු මේ ධර්මයේ තමයි නායකත්වයට සලකාගෙන කටයුතු කරන්නට බුදුහාමුදුරුවෝ අවවාද කළේ.
සුභද්‍ර භික්ෂුව කරන ලද බරපතල ප්‍රකාශය ඊටාම භයානක දෙයක් අනාගතයේ දෙස බලනකොට මහා ශ්‍රමණයාගෙන් අපි නික්මුණා. එවත්නි නුඹලා අඬන්න එපා. වැළපෙන්න එපා. මේ තොපට කැපය මේ තොපට අකපය කියලා යනාදී වශයෙන් නීති පනවන්න මහා ශ්‍රමණෙක් දැන් නැහැ. උන්වහන්සේගෙන් අපි සහ මුලින්ම දැන් මිදුණු අය. ඒ නිසා දැන් අපි සිතැඟි පරිදි කැමැති දෙයක් කරමු. අකමැති දෙයක් නොකර ඉමු. ඔන්න ඔහුගේ පිරිස අමතා සුභද්‍ර භික්ෂුව කරන ලද මේ ප්‍රකාශය අනාගතයේ දෙස බලනකොට බරපතල ගැටලුවක පෙර නිමිති දැනගත්ත නිසා ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම දේවදත්ත හාමුදුරුවෝ පංච වරයක් ඉල්ලා සිටියා. භික්ෂුන් වහන්සේලා ජීවිතාන්තයේ තෙක්ම ආරණ්‍යෙම වැඩ ඉන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා දිවි ඇතිතෙක් පින්ඩපාතික වෙන්න ඕනේ. දිවි ඇතිතෙක් පාංශුකූලික වෙන්න ඕනේ. දිවි ඇතිතෙක් වෘක්ෂ මූලව ජීවත් වෙන්න ඕනේ. දිවි ඇතිතෙක් මස් මාංශ වලින් වැළකෙන්න ඕනේ කියන මේ පංච වරය බුදුන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නට යෙදුණා. මේ ඉල්ලීම නිසා ප්‍රතික්ෂේප කිරීම නිසා තමයි සංඝ ભેදයක් ඇති කරන්නට දේවදත්ත හාමුදුරුවෝ කටයුතු කරන්නට යෙදුනේ. පසු කාලීනව විවිධ නිකායවල් ගොඩනගෙන්නටත් මේම කාරණයක් බවට පත් වුණා. එතකොට මේ ප්‍රථම ධර්ම සංගායනාව ඒ වෙනකොට විසිරීලා තිබුණේ ධර්මයේ. බුදුහාමුදුරුවෝ ශ්‍රී මුවින්ම වදාළ ධර්මය 82000ක් සත්‍ය විභංග වගේ සූත්‍ර දේශනා ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කළා. ස්කන්ධ හැටියට ධර්මය 2000ක් ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කළා. 82000යි ශ්‍රාවක දේශනායි එකතු කළාම බුද්ධ භාෂිතයේ 84000ක්. ඒවා ස්කන්ධ හැටියට විනය ස්කන්ධ හැටියට 21000ක්, සූත්‍ර ස්කන්ධ හැටියට 21000ක්, අභිධර්ම ස්කන්ධ හැටියට 42000ක් වශයෙන් මේ ප්‍රථම ධර්ම සංගායනාව තුල සාකච්ඡා කරන්නට යෙදුණා. මේ සංගායනාවේ ප්‍රතිඵලය තමයි විසිරුණු ධර්මයේ එක්තැන් කළා. ඒ නිසා ඒ ධර්මය එක්රැස් කරලා පිටක ග්‍රන්ථ සකස් කරන්නට යෙදුණා. බුදුහාමුදුරු දේශනා කළ සූත්‍රය නැවත වරක් දේශනා කිරීම ආනන්ද හාමුදුරුවෝ සිද්ධ කළා. ඒ අනුව ආනන්ද හාමුදුරුවෝ දීඝනිකාය උන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පිරිස, මජ්ක්‍ධිම නිකාය සරියුත් තෙරුන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පිරිස, සංයුත්ත නිකාය මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පිරිස, අංගුත්තර නිකාය අනුරුද්ධ තෙරුන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පිරිස, කුද්දක නිකාය සියලු දෙනා වහන්සේම එකතු වෙලා සජ්ජායනා කළා. ওই විදිහට තමයි බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගිය තැන ධර්ම සංගායනාව සිද්ධ කරන්නට යෙදුනේ රහතන් වහන්සේලා 500ක් මුල් කරගෙන. දෙවන ධර්ම සංගායනාව බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා වසර 100ක් ගත වුණු තැන තමයි පවත්වන්නට යෙදුනේ. මේ ධර්ම සංගායනාවට ප්‍රධාන හේතුව තමයි ශාසන විරෝධී දස අකැප වස්තුන් ඉදිරිපත් කිරීම. මොනවද මේ දස
අකප වස්තුන් සිංගලෝන කප්ප අංගක ලුණු තබාගෙන ආහාර ගැනීම කැපයි. මේ වජ්ජීන් මතු කරපු ඉල්ලීම. ද්වංගුල කප්ප ඉර හැරි හෙවණැල්ල අඟලක් දෙකක් වැටෙන තුරාවට ආහාර වළඳන්නත් පුළුවන්. ගාමාන්තර කප්ප වරක් වළඳලා අවසන් වුණාට පස්සේ තවත් වරක් ගමට ගොස් දන් වළඳන්න පුළුවන්. තමන්ගේ වාසිය සලකාගෙන බුද්ධ නීතියට පිටින් ඉල්ලන ලද ඉල්ලීම්. ආවාස කප්ප සීමාව තුළ පිහිටි කුඩා ආවාසයන්හි වෙන වෙනම බොහෝය විනී කර්ම කරන්න ඉල්ලීම. අනුමති කප්ප එක් සීමාවක් ඇතුළේ වාසය කරන භික්ෂුන් වහන්සේලාගේ කැමැත්ත වෙන්වෙන් වශයෙන් පොහොය කොට නැවතත් කැමැත්ත ලබා ගැනීමට තිබෙන කැමැත්ත. ආචින්න කප්ප කැප අකප දෙයක් පිළිබඳව නොසලකා චිරාගත දේ පිළිගැනීම. අමති කප්ප කිරි උවත් දී කිරි වූ නො කිරි අවවෙලාවේ වැළඳීම කැපයි. ජලෝගික කප්ප රා බවට නොපැමිණි මීරා පානය කිරීමට කැපයි. අදසක නිසීදන කප්ප වාටියක් නැතුව අඳන පරිහරණය කරන්න කැපයි. ජාත රූප රජත කප්ප රන් රිදී මිල මුදල් පිළිගැනීම කැපයි. මේ බුදුහාමුදුරුව පිළිගත්තේ ආචින්න කප්ප කැප අකප දෙයක් පිළිබඳව නොසලකා චිරාගත දේ පිළිගැනීම කැප. අනිත් සියල්ල උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නට යෙදුණා. මේ ඉල්ලීම. ඉතින් මේ විදිහට ප්‍රථම දෙවන ධර්ම සංගායනාව රහතන් වහන්සේලා 1000ක් මුල් කරගෙන 700ක් මුල් කරගෙන මෙම දෙවෙනි ධර්ම සංගායනාව පවත්වන්නට යෙදුණා. තුන්වෙනි ධර්ම සංගායනාව තමයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල වසර 236ක් ගත වුණු තැන. මෙම ධර්ම සංගායනාව පවත්වන්නට යෙදුණි. ධර්මාශෝක රාජ්‍ය සමය තුල මේ ධර්ම සංගායනාව පැවැත්වුවේ. ධර්මාශෝක රජතුමා තමයි රාජ්‍ය දායකත්වයන් ලබා දුන්නේ. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ අනුශාසකත්වයෙන් මේ භික්ෂුන් වහන්සේලා විවිධ නිකායවල වලට බෙදුණා. තේරවාද මහායාන වජ්ජිපුත්ත මහින්සාසනක ඔය ආදී වශයෙන්. මේ නිසාමත් බුද්ධ ධර්මයේ පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වීමත් අධර්මවාදීන් සසුනට ඇතුළත් වීම වගේම ප්‍රබල බෞද්ධ පාලකයන්ගේ සහාය සහ ආරක්ෂාව නොමැති යන කරුණු මෙන්න මේ තුන්වෙනි ධර්ම සංගායනාවට පදනම සකස් වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි පිංගතුනි එදා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ප්‍රථම වරට ලෝකේ රටවල් 9කට ව්‍යාප්ත කරන්නට තීරණය කළේ. මේ වගේ දීර්ඝ කාලයක් සියවස් 2කට අධික කාලයක් ගත වෙලා තමයි ಭಾರತයේ පැතිරුණු මේ ධර්මයේ ජාත්‍යන්තරයට ප්‍රචලිත කළේ. ඒ අතරතුර කාලය තුළ බුදුහාමුදුරු 3 විටක් ලංකාවට වැඩම කරලා තියෙනවා. එනිසා ලක්වැසි ජනතාවට බුදුදහම පිළිබඳව යම් අවබෝධයක් නොතිබුණා කියලා අපිට කියන්න පුළුවන්කමක් නැහැ. ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආසන්නතම රාජ්‍යය. එනිසා බුදුදහම පිළිබඳව යම් අවබෝධයක් මෙරට ජනතාවට තිබුණු බවට පුරාවිද්‍යාත්මකව පවා කරුණු තහවුරු කරගෙන තියෙනවා.
එනමුත් මේ නිල වශයෙන් බුදුදහම මෙරටට ලැබුණු දිනය තමයි අද පොසොන් පුර 15ක පොහොය දිනේ. මේ සියලුම කාරණා ඉතිහාස කරුණු දරුවන්ට ඉගෙන ගන්නට වැදගත් කරුණු ටිකක් තමයි මම ඔය මතක් කරන්නට යෙදුනේ. මේ ලෝකයේ රටවල් 9කට ව්‍යාප්ත කරපු මේ ධර්මයේ කාශ්මීරේ ගාන්ධාර දේශයේ මහිස මණ්ඩල ඒ වගේම වනවාසී දේශය අපරන්ත දේශය මහා රට්ට දේශය යෝනක රට්ට දේශය ඒ වගේම හිමවන්ත ප්‍රදේශය ස්වර්ණ භූමි තම්බපන්නි දීපය මේ රාජ්‍යයන් අතර තම්බපන්නි කියලා හැදින්වුවේ ශ්‍රී ලංකාවට. එහි නායකත්වයේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රථමව දේශනා කළේ චුල්ල හත්ති පදෝපම සූත්‍රය. මිහිඳු හාමුදුරුවෝ මිස්සක පව්වට අනුරාධපුරයේ වැඩම කළා. උන්වහන්සේ ඇතුළු දූත පිරිස. එදා මේ රටේ සැනකෙළියක් පැවතුණු දිනයක්. රටේ ජනතාව විශේෂයෙන් පිරිමි පක්ෂයේ උදවිය පිරිමි ජවය ඒ වගේම යෞවනත්වය ප්‍රකට කරන්නට ක්‍රීඩාවන් වල නිරත වෙනවා. සටන් ක්‍රම ඒ වගේම දඩයන් ක්‍රම මෙහිදී අනුගමනය කරන්නට යෙදුණා. මිහිඳු හාමුදුරුවෝ මෙවැනි දිනයකදීම මෙරටට වැඩම කිරීම අහඹු සිදුවීමක් නෙමෙයි. ඒක අහම්බෙන් සිද්ධ වුණා නෙමෙයි. ඉතිහාස තොරතුරු වලට අනුව මේ තුන්වෙනි ධර්ම සංගායනාව කරලා රහතන් වහන්සේලා 55 නමක් ලෝකේ රටවල් වලට පිටත් කරනකොට සෙසු රහතන් වහන්සේලා මේ අදාළ රාජ්‍යයන් වලට ඒ කාලය තුලම වැඩම කළා. මිහිඳු හාමුදුරුවෝ විතරක් මේ ශ්‍රී ලංකාවට වැඩම කරන්නට මාස 3ක කාලයක් ප්‍රමාද කළා. මේ හිතාමතා කළ දෙයක්ුත් නෙමෙයි. ඒ වෙනකොට මේ ලංකාවේ පාලනය කළේ වියපත් රජ කෙනෙක්. මුටසීව කියන රජතුමා. මේ වියපත් රජ කෙනෙකු සමග මේ රට තුල ධර්මදීපයක් බවට පත් කරන්නට නොහැකියාව නිසා තරුණ රාජ්‍ය නායකයෙක් පත් වෙනතුරු උන්වහන්සේ බලාගෙන හිටියා. දේවානම්පියතිස්ස මහරජතුමා පහළ වුණේ ඒ අනුවයි. උන්වහන්සේ මේ මාස 3ක ප්‍රමාදය තුල මේ ලංකාවේ සිරිත් විරිත් සංස්කෘතික සිදුවීම් චාරිත්‍ර වාරිත්‍ර භාෂාව ඇදහිලි විශ්වාස පිළිබඳව පැහැදිලි අධ්‍යයනයක් කළා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මිහිඳු හාමුදුරුවෝ මෙරට ජාතික දිනයක් පැවතුණු මොහොතක අදවන් දවසක උන්වහන්සේ මෙරටට වැඩම කළේ. විනෝදයට සත්තු දඩයන් කරපු ජාතියක් තමයි මේ ලක්දෙරණ තුල ජීවත් වුනේ. ඛණ්ඩ නැති නිසා සත්තු මැරුවා නෙමෙයි. තමන්ගේ ජවය, ජව සම්පන්නකම, පුරුෂත්වයේ පෙන්눔 කරන්න කරපු ක්‍රීඩාවක්. රටේ රජුරුව තමයි පළමුව දඩයමේ යන්නේ. මුව දඩයමේ යනකොට තමයි මේ සිදුවීම සිදුුනේ. මම මුලින්ම ගාථාවක් මතක් කළා කවුරුත් දන්න. සමනාමයන් මහරජ ධම්ම රාජස්ස ශාවකං තමේව අනුකම්පාය ජම්බු දීපායිදාගත. මහරජ මහා ශ්‍රමණයන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙමු අපි.
දඹදිව ඉඳලා මෙරටට වැඩම කළේ දහම් පණිවිඩයේ රැගෙන ජම්බු දීපායිදාගත. ජම්බු දීපේ ඉඳලා මෙරටට වැඩම කළා. මේ ප්‍රකාශය තුළින් රජතුමාට යම් වැටහීමක් ඇති වුණා. ඒ වෙනකොට ධර්මයේ පිළිබඳව ලොකු අවබෝධයක් නොතිබුණු, ශ්‍රද්ධාව පිළිබඳව අවබෝධයක් නොමැති, මිත්‍යාවට බර වූ මේ රජතුමාගේ ප්‍රඥාව මැනබැලීම සඳහා අඹ ප්‍රශ්නේ ඥාතිපනේ විමසූ බව කවුරුත් දන්නවා. ඒ ප්‍රශ්නවලට මනා පිළිතුරු ලබා දුන් බැවින් බොහෝම ප්‍රඥාවන්ත රාජ්‍යපාලකයෙක් බව දැනගෙන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව මිහිඳු මහ රහතන් වහන්සේ තෝරගත් සූත්‍රය ඊටාම වැදගත්. දැන් ස්වර්ණ භූමියේදී දේශනා කළේ සෝන උත්තර මහරහතන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රය. හිමවන්ත ප්‍රදේශයේ දේශනා කළේ මජ්ක්‍ධිම තෙරුන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒ වගේම රක්කිත මහරහතන් වහන්සේ දේශනා කළේ කාලාම සූත්‍රය. මහා ධම්මරක්කිත තෙරුන් වහන්සේ දේශනා කළේ මහා නාරද කස්සප ජාතකය. යෝනක ධම්මරක්කිත තෙරුන් වහන්සේ දේශනා කළේ අග්ගිකන්දෝපම සූත්‍රය. රක්කිත තෙරුන් වහන්සේ දේශනා කළේ අනමතග්ග සූත්‍රය. මහා දේව රහතන් වහන්සේ දේශනා කළේ දේවදූත සූත්‍රය. කාශ්මීරයේදී දේශනා කළේ මජ්ජත්තික තෙරුන් වහන්සේ ආසි විසෝපම සූත්‍රය. අපේ මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළේ චුල්ලහත්තිපදෝපම සූත්‍රය. මේ සූත්‍රය ඊටාම වැදගත්. චුල්ල කියන්නේ කුඩා, හත්ති කියන්නේ එතාට. ඕනෑම සතෙක් වැව්තාවුල්ලට එනවා වතුර බොන්න. ඒ සත්වයින්ගේ පාසටහන් වැව්තාවුල්ලේ තියෙනවා. ඕනෑම පාසටහනක් එතාගේ පාසටහනට වහන්න පුළුවන්. බුදුහාඳුන්ගේ අප්‍රමාණ ගුණ කදම්බය, ධර්ම රත්නයේ අපරිමිත ගුණ කදම්බය, සංඝ රත්නයේ අපරිමිත ගුණ කදම්බය මේ සූත්‍රයේදී දේශනා කරනු ලබනවා. මේ සූත්‍රයේම දේශනා කරන්න හේතුව තමයි පෘථග්ජනයාගේ සිත නිතරම රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් බැඳෙනවා. මේ සිත සනසාලන්නට, මේ සිත ශ්‍රද්ධාව දියුණු කරන්නට තියෙන එකම දේශනාව නැත්නම් වටිනාම දේශනාවක් තමයි තවත් සූත්‍ර තියෙනවා. ඒ අතර චුල්ලහත්තිපදෝපම සූත්‍රය. ඒක බොහොම දීර්ඝ සූත්‍රයක්. ඒ සූත්‍ර දේශනාව තුළින් රජතුමා පළමු කොට තෙරුවන් සරණ ගියා. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වුණා. මිහිඳු මහ රහතන් වහන්සේට අවශ්‍ය කරන කාරණා ඉටු කරගන්න පුළුවන් වුණා. මොකද ප්‍රාණඝාතය විනෝදයක් බවට පත් කරගත්ත ජාතියක් තුල රාජ්‍ය නායකයා පංචශීලයේ පිහිටෙව්වා. පානාති පාතා වේරමණී සික්ඛාපදං. පන ඇති සතුන් මැරීමෙන් වෙන්වීමේ ශික්ෂාපදය. දැන් ඇතැම්ම හිතනවා මදුරුවෙක් මැරුවොත් පව් නෑ. අලියෙක් මැරුවොත් පව්. අලියාගේ ශරීරය ලොකු නිසා, විශාල නිසා පව්ද? මදුරුවාගේ ශරීරය කුඩා නිසා පව්ද? පව් නැද්ද? නෑ. ජීවිතයක් පණ තියෙන බව දැනගෙන ඝාතනය කරනවා නම් ප්‍රාණඝාතයමයි. දැන් මේ කාලය තුල දෙවන්ත මදුරු උවදුරක් ශ්‍රී ලංකාවේ පවතිනවා. ඇත්තෙම මදුරුවෙක් දෂ්ට කළාට පස්සේ තමයි එහි වේදනාව සමග සිත පහළ වෙන්නේ දේශයක් බවට පෙරලිලා ඝාතනය කළ යුතුයි කියලා. සාමාන්‍ය ධර්මයට අනුව කෙසේ වෙතත් ඒ ඝාතනය කිරීම තුළ මදුරුවාගේ ශරීරයේ කොටස් අපේ ශරීරයේ ඇතුළෙම තියෙනවා. උදාහරණයකට ගත්තොත් අපිට විදින
ශරීරයට සිදුරු කරන තුඩ කොටස අපේ ශරීරයේම රැඳෙනවා. ඒ සතාව පන්නා දමන්නට පුළුවන් නම් ඒ ශරීරයේ කිසිම කොටසක් ශරීරේ රැඳෙන්නේ නැහැ. විසක් පමණක් ශරීරය ඉතිරි වෙන්න පුළුවන්. නිසා මැරීම තුල ප්‍රාණඝාතයක් වෙනවා. ඒ වගේම අහිතකර දේවලු සිද්ධ වෙනවා. පන්නා දමන්න පුළුවන් නම් ඒ අහිතකර දේවල් ශරීරේ රැඳෙන්නේ නැහැ. ඒ මදුරුවකින් ශරීරගත වන විසක් පමණයි අහිතකර භාවයට පත් වෙන්නේ. එහෙනම් කල යුතු දේ තමයි මදුරුවා මරණයටත් වඩා පරිසරය පිරිසුදු භාවයට පත් කරගෙන පවිත්‍රත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ සත්වයින් බෝවීමේ සම්භාවිතාවම ඊටාම අල්ප ස්වභාවයක් ගන්නවා. නිසා පළමුකොටම පංචශීලයේ ජීවිත ආරක්ෂා අබේදානය ලබා දීම සිද්ධ කළා. එහෙම තමයි මේ රට ධර්මදීපයක් බවට පත් කරන්නට උන්වහන්සේ ක්‍රියාත්මක වුණේ. උන්වහන්සේගේ දිවි ගමන තුල බලන්න පිංගතුනි උන්වහන්සේ දවස ගානේම දිනෙන් දින විවිධ සූත්‍ර දේශනාවන් වලින් ධර්ම දේශනා කළා. පළමු දේශනාවේ මේ පමණ ප්‍රමාණයක් 8500ක් පමණ ප්‍රමාණයක් මගඵල ලබාගත් මුල් සතිය තුල. ඒ අතරතුර ධම්සප්පවතුන් සූත්‍රයේ හිමත් උන්වහන්සේ දේශනා කළා. රජතුමාගේ අත්ගාලි දේශනා කළ රට පුරා මණ්ඩප තනෙව්ව රාජ්‍ය අනුග්‍රහය යටතේ ධර්ම දේශනාවන් වලට බොහෝ පිරිසක් නැඹුරු වුණා. ධර්ම ශ්‍රවණය කළා. එනමුත් පිංගතුනි ජනහදවත් වල කිඳා බහැපු මුල් බැසගත් ආගමික සිරිත් විරිත් තිබුණා. මේවාට කියන ප්‍රාග් ඓතිහාසික ඇදහිලි විශ්වාස. ලෝකයේ අනිත් රටවල් වලත් මේවා ඉපරිද්දෙන්ම පැවතුණා. මේ රට ප්‍රධාන වශයෙන්ම පැවතුණු මේ ප්‍රාග් ඓතිහාසික ඇදහිලි විශ්වාස තමයි මලවුන් පිදීම, නාග වන්දනාව, වෘක්ෂ වන්දනාව, සූර්ය වන්දනාව, පර්වත වන්දනාව මෙවැනි දේවල්. මීදු හාමුදුරන්ට උවමනාව දෙන මේ සියල්ලම මිත්‍යා දෘෂ්ටිකයි. සම්‍යක් දෘෂ්ටියට පිහිටවා ගන්න පුළුවන් අර්ථවත් වන්දනාවකට නැඹුරු කිරීමේ අවශ්‍යතාවය තිබුණා. නිසා උන්වහන්සේ උපක්‍රමශීලී වුණා. කාලය ගත වීමත් සමග කිසි කෙනෙකුට තමන් වන්දනා කරන ඒ ඇදහිලි විශ්වාස බැහැර කරන්නට කිව්වේ නැහැ. ප්‍රතික්ෂේප කළෙත් නැහැ. උන්වහන්සේ එම දේශනාවන් ඊටාම ක්‍රමවත්ව සිද්ධ කළා. තමන් වහන්සේගේ නැගෙනිය ලවා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩම කළේ මේ අනුවයි. ඒකට දීර්ඝ කතාවක් තියෙනවා. රාජ්‍යතාන්ත්‍රිකව සංදේශයක් මගින් අරිට්ට කියන කුමරු ලවා පිටත් කර යවලා ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරා. මෙරටට වැඩම කිරීමෙන් අනතුරු භික්ෂුණී ශාසනය ආරම්භ කරන්නටත් අවස්ථාව ලැබුණා. බෝධීන් වහන්සේ මහමෙවුනාවේ රෝපණය කළාට පසුව අෂ්ටඵල බෝධීන් වහන්සේලා හටගත්තා. දෙතිස්ඵල බෝධීන් වහන්සේලා පසුව හටගත්තා. මේ සියලු බෝධීන් වහන්සේලාම රෝපණය කරලා රටවැසියන් ක්‍රමානුකූල බෝධි වන්දනාවට හුරු කළා. එක්තරා රුක්ෂ වන්දනාවක් තමයි. එනමුත් අර්ථවත්. බුදුන් වහන්සේ බුදු බව ලබනතුරුම සෙවන ලබා දුන් පිට දුන්නු ඒ ඇසතු බෝධියටයි වඳින්නේ. උන්වහන්සේ අනිමිස ලෝචන පූජාවෙන් ගෞරව කළ කෘතගුණ සැලකූ බෝධියටයි වඳින්නේ. රටවැසි ජනතාව බෝධියට වන්දනා කරන්න පුරුදුනා. පර්වත වන්දනාවෙන් මුදව ගන්නටත් ඒහා සමාන දෙයක් සමාජගත කළා. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරවලා මහා දාගැබ් ඉදි කරලා
ඒවාට වන්දනා කරන්න පුරුදු කළා. මලවුන් පුදනවා වෙනුවට මියගිය අයට පින් දෙන්න පුරුදු කළා. මේ අර්ථ සම්පන්න දේවල් උන්වහන්සේ සමාජගත කළා. අදටත් අපි මේ කරන සියලු ආගමික කර්තව්‍යයන් තුළ උන්වහන්සේගේ නාමය අනිවාර්යයෙන්ම සිහිපත් කළ යුතුයි. අපි එතුවක් කරපු මිත්‍යා දෘෂ්ටික දේවල් බැහැර කරන්නට පුළුවන්කම ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කිරීම නිසා බව අපි කවුරුත් දැනගන්නට ඕනේ. ඒ නිසා පින්වතුනි, මේ ලෝකයේ අපිට බුදුවරු පහළ වෙලා දේශනා කරන්නේ එකම දහමක්. ඒ දහමේ අකුරක්වත් වෙනස් වෙන්නේ නැහැ. එහි මූලික පරමාර්ථය තමයි සත්වයාට සංසාර දුකින් නිදහස් වීම සඳහා ධර්ම රත්නේ අපි වන්දනා කරනකොට කියන්නේ උන්වහන්සේ වදාළ ධර්මයට මේ වන්දනා කරන ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. අපි කොයිතරම්නම් මේ ධර්ම රත්නේ ගුණ සිහි කර කර වන්දනා කරනවද? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සත් ධර්මය මනාකොට දේශනා කරන ලද බැවින් තමයි අපි ස්වාක්ඛාත කියලා වන්දනා කරන්නේ. ඇතැම් අය අහලවත් නැතුව ඇති. ඒ වුණාට කටපාඩමින් ඉතිවිසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා සුපටිපන්නෝ ආදී වශයෙන් පුරුද්දට වගේ කියනවා. එතකොට ස්වාක්ඛාත කියන්නේ තථාගතයන් වහන්සේ විසින් මනාකොට දේශනා කරපු නිසා තමයි මේ ධර්මයට ස්වාක්ඛාතයි කියන්නේ. ඒ වගේ මේ සීසත් ධර්මය මේ සද්ධර්ම දේශනා කෙරෙහි අර්ථය තමා විසින්ම දැක්ක යුතු බැවින් වෙන කෙනෙක්ට නිවන් අවබෝධ කරගන්න තමන් බණහලා හරියන්නේ. ඒ කෙනාම තමයි ධර්ම ශ්‍රවණයක තමා විසින්ම දැනගත යුතු ධමයක්. අය දුවට පුතාට පුළුවන්කම නැහැ ධර්මය අවබෝධ කරලා දෙන්න. එනම් බුදුන් වහන්සේගේ ඥාතීන් තමයි දේවදත්ත හාමුදුරුවෝ, සුප්‍රබුද්ධ රජතුමා. ඒ දෙදෙනාම අද අවීචයේ දුක් විඳිනවා. හැමදාම ඉතින් අවීචයේ ඉන්නේ කරන ලද බරපතල අකුසලයන් අවෝසි වුණාම අනාගතයේ අට්ටිස්සර නමින් දේවදත්ත හාමුදුරුවෝ පසේ බුදුන් කෙනෙක් බවට පත් වෙනවා. එනමුත් මේ මොහොතේ අවීචිය තුල අප්‍රමාණ දුක් විඳිනවා. ඒ මොකද ඥාතීත්වයේ තිබුණාට ධර්මයේ කියන දේ ඒ ඥාතීත්වයට ගලපාගෙන අවබෝධ කරගන්න පුළුවන්කමක් නැහැ. Taman විසින්ම අර්ථය දැනගෙන අවබෝධ කරගත යුතු බැවින් සම්දිට්ඨික. ඒ වගේ මේ සද්ධර්මයේ අනුගමනය කිරීමෙන් ලැබෙන සෝවාන් ආදී සතර මඟ සතර ඵල කල් නොයවා ඵල දෙන බැවින් අකාලිකයි. මේ ධර්මයේ වටහා ගන්න කෙනාට මේ මොහොතේම කල් නොයවා අවබෝධයේ ප්‍රතිඵල ලැබෙනවා. අකාලිකයි, කාලයක් නෑ. සතර මඟ සතර ඵල නිවන යන මේ නවලෝකෝත්තර ධර්මයට එන්ට බලන්ට ඒහි පස්සිකෝ සෝවාන් ආදී නවලෝකෝත්තර ධර්මය සිත තුළම උපදවා ගන්නට ගැනීම ඕපනයික කියලා බුදුහාමුදුරුවෝ අදාරනවා. ඒ වගේම ඥානවන්තයා විසින් මේ නවලෝකෝත්තර ධම අවබෝධ කරගත යුතු බැවි ඥානවන්තයෙකුටම පමණයි මේ දහමේ වටිනාකම තියෙන්නේ. ඒ වදාරනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඉති. නුවණැත්තන්ටමයි මේ ධර්මය අවබෝධ කරගත යුතු බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. ඔය මම මතක් කළේ ධර්ම රත්නේන ගුණ 6.
ධර්මයේ වටිනාකම දන්න කෙනා ධර්මයේ මග නොහැරම ශ්‍රවණය කරනවා. අද මේ ලෝකේ නිතරම බණහන්ට ලැබෙනවා. විවිධ සූත්‍ර දේශනා පදනම් කරගෙන ධර්ම ශ්‍රවණය කරනවා. ඔය සෑම බුද්ධ දේශනාවක්ම නිවනට අවශ්‍යයි කියලා නම් හිතන්න පුළුවන්කමක් නැහැ. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ විවිධ පුද්ගලයන්ගේ විවිධ චරිත අරමුණු කරගෙන තමයි දේශනා කළේ. ඒ අයගේ තියෙන ප්‍රඥාවේ ස්වභාවය අනුව. ඔබට තියෙන ප්‍රඥාව නෙමෙයි මට තියෙන. මට තියෙන ප්‍රඥාව නෙමෙයි අන් අයට තියෙන. අනේ නිසා ස්වභාවයට අනුව ඒ අඩුව සම්පූර්ණ කරගන්න තමයි ධර්ම ශ්‍රවණය කළ යුතුවනේ. ධර්ම ශ්‍රවණය කරනගෙන සුසූතා ලබති පඤ්ඤා. ප්‍රඥාව දියුණු වෙනවා. එයට නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ධහමේ අර්ථය දැනගෙන උන්වහන්සේ අපිට වදාළේ නිවනට තියෙන මේ මධ්‍යම ප්‍රතිපදාව මැද මාවත මම්මාවත් ගණනාවක් තියෙනවා. විවිධ අන්ත බැසගෙන ක්‍රියාත්මක වෙනවා. යා යුතු මග නොයා යුතු මග බුදුහාමුදුරුවෝ වදාලා. උන්වහන්සේ නොයා යුතු මගේ වැඩි නිසා තමයි ඒ මග නොයන්ට කිව්වේ. යා යුතු මග උන්වහන්සේ පැහැදිලිව වදාලා. අය මේ වරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙය්‍යති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ අරියට මග තමයි මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙත. මේ මධ්‍යම ප්‍රතිපදාව තුලින් තමයි විමුක්තියක් සලසා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයක් තුළ අන්තයකින් පිළිතුරක් ලැබෙන්නේම නැහැ. තව කෙනෙක් සතුටු කරවන්න, තව කෙනෙක් හිතවත් කරගන්න අන්තගාමී ප්‍රතිඵල, අන්තගාමී පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඒ අසාධාරණ මධ්‍යම මාර්ගයේ තුල තමයි නිවැරදි පිළිතුරක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කිසිම අන්තයක් තුලින් යහපත් ප්‍රතිඵලයක් දකින්න පුළුවන්කමක් නැහැ පින්තුනි. එනිසා මේ ලෝකයේ දිනෙන් දින විවිධ අර්බුදවලට පත් වෙනවා. දැන් ලෝක යුදමී තත්වයක් තියෙනවා. විවිධ වසංගත ඇති වෙනවා. ස්වභාවික ව්‍යසන බහුල වෙනවා. මේ කාලය තුල ජීවිතයේ ස්වභාවය බොහොම අවිනිශ්චිතයි. හරියට නිකන් තනාග ජල බිඳක් වගේ. කිසිම අවස්ථාවක මේ ජීවිතයේ පිළිබඳව ලොකු විශ්වාසයක් පවත්වා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ අවිනිශ්චිත වූ ජීවිතයක් ඔබ මම උරුම කරගෙන තියෙනවා. එනිසා මේ ජීවිතේ කොයි මොහොතක සුන් වෙලා ගියත් විනාශයටපත් වුණා. දහම තුල දියුණු කරගත්ත ප්‍රමාණي අපි සතුව ඉතිරි වෙනවා. අපි කරගත්ත පින්දහම් අපට පිහිට සරණ පිනිස පවතිනවා. විමුක්ති මාර්ගයට යොමු වෙන්න අපි ක්‍රියාත්මක විය යුතු වන්නේ නිසයි. පසුගිය පොහොය දවසේ වෙසක් පොහොය අරමුණු කරගෙන මේ පින්වතුන්ට සිහිපත් කරපු බුද්ධ වචනය ප්‍රථම බුද්ධ වචනේ මධ්‍යම බුද්ධ වචනේ අවසාන බුද්ධ වචනේ පැහැදිලි කළා. ඒ තුලින් අපි තේරුම් ගන්න ඕනේ අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කටයුතු කරන්න. මේ අප්‍රමාදී භවයේ බරපතලකම බුදුහාමුදුරු දුටු නිසා ඒ බව අපිට සිහිපත් කළ අවසන් මොහොතේ තුන්වහන්සේ. එසා පිංගතුනි මේ මොහොතේ කවුරුත් ඒ ගැන හොඳට හිතන්න ඕනේ. අද සමාජයේ තියෙන බරපතලම උවදුරක් තමයි මත්ද්‍රව්‍ය වලට තරුණ පරපුරේ
දරුවන් යොමු වීම. ඇත්තටම මේ පිළිබඳව තොරතුරු හොයලා බලනකොට තණ්හාවෙන් රැස් කිරීම විවිධ අංශ වලින් අපිට සලකන්න පුළුවන්. එබ්බැහි වීම කියන්නේම තණ්හාවෙන් එකතු කිරීම. රූප බැලීමට එබ්බැහි වෙනවා නම් එතන තණ්හාවක්. දිව පිනවන්ට එබ්බැහි වුණා නම් එතන තණ්හාවක්. නාසය ශරීරය ඇස ඔය හැම දෙයක්ම පිනවන්නේ තණ්හාව නිසා. මද්ද්‍රව්‍ය වලට යොමු වෙච්ච කෙනා නිතරම ඒ ආසාවන් පිනවන්ට තණ්හාවෙන් රැස් කරනවා. ශාරීරික හානිය පමණක් නෙමෙයි. සමාජීය වශයෙන් බරපතල හානියක් ඇති කරනවා. පුංචි ළමාවියේ දරුවන් මද්ද්‍රව්‍ය වලට යොමු වෙන ප්‍රධාන අවස්ථාවක් තමයි මේ කුතුහලය දුරු කරන්න එබ්බැහි වෙන්නේ එතනමයි. කුතුහලයක් තියෙන මොනවද මේ මද්ද්‍රව්‍ය? ඇත්තටම එක වතාවක් චෙක් කරලා බලන්න ඕනේ මොනවද වෙන්නේ කියලා. ඒ නිසා තමයි ඒවා පරීක්ෂණ කරනවා, පරිහරණය කරනවා, භාවිතා කරනවා. මද්ද්‍රව්‍ය තියෙන භයානක පැතිකඩ තමයි පළමු අවස්ථාවෙම ඔහුව ඒ තුලට තද බල අල්ලා ගැනීමක්, ඇබ්බැහි වීමක් සිද්ධ වෙනවා. දෙවෙනි ක්‍රමවේදය තමයි ළමා පරපුර තුල ඒ සමාජයන් අතර Taman වීරයෙක් බවට පත් වෙන මද්ද්‍රව්‍ය වලට යොමු වෙලා පෙන්නනවා. ඒ පෙන්වන්නේ Tamanගේ අවශ්‍යතාවයකට නෙමෙයි. Taman වීරයෙක් බග හංගවන්න. ඒ තුල සිද්ධ වෙන ආදීනවේ තමයි තද බල ලෙස ඒ තුලට ඇබ්බැහි වෙනවා. මෙන්න මේ බරපතල ප්‍රශ්නය අද අප හමුවේ තියෙනවා. එනිසා දහමට අනුවමයි මේවාට පිළිතුරු සෙවිය යුතු වන්නේ පිංගතුනි. ඒවට යම් නීති ක්‍රියාත්මක විය යුතුයි. බුදුහාමුදුරුවෝ නීති පැනෙව්වා. නීති ආරක්ෂා කළා. දඬුවම් දුන්නා. බ්‍රහ්ම දණ්ඩනය වගේ දඬුවම් දුන්නේ කිසි කෙනෙක් ඒ දණ්ඩනයට ලක් වුණොත් කතා කරන්නේ නොසලකා හරිනවා. ඒ සුදුසු අවස්ථාවන් වල උන්වහන්සේ එවැනි ක්‍රමවේද අනුගමනය කරපු ආකාරය අපිට පැහැදිලිව දකින්න පුළුවන්කම ලැබෙනවා. එනිසා පිංගතුනි මේ දේශනාවට අනුකූලව අපි කල්පනා කරන්නට ඕනේ. ජීවත් වෙන කෙටි කාලය තුල අපෙන් මේ සමාජයට ඉටු වේතු යුතුයකම කුමක්ද? ඒ සිතුවිලි ඇති කරගෙන කටයුතු කරන්න. ඒ සිතුවිලි උද්දීපනය කරගන්න. යහපත් සිතුවිලි වැඩි දියුණු කරගෙන අයහපත් සිතුවිලි වලින් අත මිදෙන්න අදිෂ්ඨානයක් අපි ඇති කරගන්නට ඕනේ. එනිසා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ හිටපු සිටුවරු ගිහි ජීවිතයක් ගත කළාට ආදර්ශ සම්පන්න චරිතයක් සුදත්ත කියන සිටුවරයෙක් හිටිය අනේ පිටි සිටුතුමා. එතුමා ජේතවනාරාමේ පූජා කළේ 96 කෝටියක් වියදම් කරලා. එතුමා අන්තිමට ඔහුගේ සන්තකයේ තිබුණු සියලු ධන දාන්‍ය පරිහානියටපත් වුණා. විනාශයටපත් වුණා. ඒව නැති වෙලා ගියා. ඒ කිසිදාක ඇතැම්ම අය කිව්වා මොහොම පිරිහුණේ දුප්පත්ුනේ දන් දීපු නිසා කියලා. කිසිදාක ඒ අයගේ ප්‍රකාශයන් වලට සිටුතුමා කලකිරුණේ නැහැ. සිටුතුමා ඒ අදිෂ්ඨානයේම දන් දීපු නිසා එතුමන් සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායකයා බවට පත් වුණා. අග්‍ර දායිකාව බවට විසාකා මහෝපාසිකාව පත් වුණා. මේ චරිත බුදුරජාණන් වහන්සේ අගය කළා. එතම ඒ විසාකාවගේ මේ විවාහ මංගලේ
මේ ධනංජය සිටුතුමා ස්වකීය දියණිය විවාහ කර දීම සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන අවවාද 10ක් දුන්න බුදුරජාණන් වහන්සේ. එකක් තමයි මේ ඇතුලේ තියෙන ගිනි පිටට දෙන්න එපා කිව්වා. ගෙදර තියෙන ප්‍රශ්න පිටට දෙන්න එපා. පිට තියෙන ප්‍රශ්න ගෙට ගන්න එපා. පිටත තියෙන ගිනි ගෙට ගන්නටත් එපා. දෙන අයට දෙන්න, නොදෙන අයට නොදෙන්න. දෙන අයට නොදෙන අයට දෙන්න. සුවසේම ඉන්න. සුවසේම අනුභව කරන්න. සුවසේම සැතපෙන්න. පිරිමැසීම ඇතුළත දෙවියන් පුදන්න. මේ වගේ උපදේශ ගණනාවක් එදා විසාකා මහෝපාසිකාව ආරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ඒ ජීවිත සාර්ථක කරගන්න උපදෙස් දුන්නා. ගිහි ජීවිතයක ක්‍රියාත්මක වුණත් පැවිදි භාවයට පත් වෙන්න කියන කාරණේ අනිවාර්ය දෙයක් නෙමෙයි. ගිහියාට පැවිද්දාට දෙපක්ෂයේම ප්‍රමුඛ අරමුණ බවට පත්විය යුතු වන්නේ නිර්වාණ අවබෝධයයි. ඒ අරමුණ සාක්ෂාත් කරගන්න තමයි කටයුතු කරන්නට ඕනේ. ගිහි පැවිදි දෙපක්ෂයේම මූලික පරමාර්ථය විය යුතු වන්නේ නිවන අවබෝධ කර ගැනීම. අද සමාජය තුළ නිවන බැහැර කරලා ආමිෂ පූජාවන් වලට බහුලව නැඹුරු වෙලා තිබෙනවා. දැන් ධර්ම දේශනාවකට ඇතැම් විට වැඩම කරනකොට දකින්න දෙයක් තමයි ඇතැම් අය දේශනාව අවසන් වෙනකොට තමයි නිවෙස් වලට එන්නේ. ඇතැම් ඉතින් ආහාර ටිකක් අනුභව කරන පරමාර්ථය තියෙන්න පුළුවන්. අපි දැනගත යුතුයි ගෙදර හිටියත් ආහාර අනුභව කරනවා. වෙන තැනකට ගියත් ආහාර අනුභව කරනවා. අපි මේ ආහාරයට මුල් තැනක් දීලා තියෙන හින්දා කවදාකවත් ඒක සලසා ගන්න පුළුවන් නම් කුසගින්නේ ඉන්නේ නැහැ. ඊට වඩා වැදගත් පින්තුනි తాවකාලික සැනසීමකට වඩා සසර ජීවිතේම සුවපත් කරගන්න පුළුවන්. ධර්මයට අනුව නිවන් දකින්න නම් සංසාරයේ කුසගින්න දැනෙන්නේ නැහැ. කුසගිනි දැනෙන්න සත්වයක් සංසාරේ පහළ වෙන්නේ නැහැ. ඒ අය නිවි ගිය අය. ඒ උතුම් අවබෝධය කරා පැමිණි අය. ඒක නිසා ඒ අවබෝධය ඇති කරගන්නට ඕනේ. ධර්මයේ මග නොහැර ධර්මයට මුල් තැන දීලා ඔබේ ජීවිතේ ධර්මයේ පෝෂිත කරගන්නට අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ පොසොන්පුර පසළොස්වක පොහොය දවසේ බෞද්ධ ජනතාව අබෞද්ධ ජනතාව වත් බොහෝ ගෞරවයෙන් යුතුව ආමිෂ පූජාවන් වල නිරත වෙනවා. ප්‍රතිපත්තියට මුල් තැනක් දෙන්න ඕනේ. දන්සැල් දෙනවා, තොරන් හදනවා, වෙසක් සැරසිලි පොසොන් සැරසිලි ප්‍රදර්ශනය කරනවා. මේ උතුම් පොහොය දවස තුල එතෙම් අය පන්සලකට ගිහිලා බුද්ධ වන්දනාවක් සිද්ධ නොකරපු අය අද ඕන තරම් දකින්න පුළුවන්. වෙසක් පොහොය පොසොන් පොහොය කියන්නේ අනිවාර්ය වශයෙන්ම බෞද්ධයෙකුණන් දරුවොත් එක්ක සිල් සමාදන් විය යුතු දිනයක්. බුද්ධ වන්දනා කළ යුතු දිනය. ඒ දිනය තුලවත් අවම වශයෙන් බාහිර කටයුතු වලින් අපි මිදෙන්නට ඕනේ. බාහිර කටයුතු වලින් මිදෙන්නේ නැතිව ජීවිතේ වැඩිම කාලයක් ඒ තුලම ගැටි ජීවත් වුණු අපි මේ උතුම් දිනයන් වලත් අපි ඒ පරමාර්ථයෙන්ම කටයුතු කරනකොට අපි කාටවත් එයින් සුගතියක් යහපතක් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම ඊට වඩා මේ දහම් කරුණු දීර්ඝව පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ පින්තුනි. මම අද පොසොන් පොහොය දිනය පිළිබඳවත් ඓතිහාසික තොරතුරු පිළිබඳවත් ඒ වගේම සමාජීය
තොරතුරු පිළිබඳවත් තමයි මේ පිංගතුන්ට පැහැදිලි කරන්නට යෙදුනේ. මේවා පිළිබඳව දැනගන්නට ඕනේ. අබෞද්ධයෙක් ඇවිල්ලා බෞද්ධ තරුණියකගෙන් අහනවලු මුස්ලිම් තරුණෙක් අපේ පාරම්පරික බෞද්ධ තරුණයෙකුගෙන් අහනවා කොසල් මහ රජතුමාගේ සිහින 16 පිළිබඳව ඔබ දන්නේ කුමක්ද කියලා. කොසල් මහ රජතුමාගේ එක හීනයක්වත් සිහිනයක්වත් දන්නේ නැහැ. හැබැයි මේ මුස්ලිම් තරුණයා එතනට එන්නේ කොසල් මහ රජතුමාගේ සිහින 16 පිළිබඳව අධ්‍යයනය කළා තවත් නොදන්න දෙයක් දැන ගැනීම පිණිසයි. බෞද්ධයෙකු හැටියට මම පසුගිය පොහොය දවස තුලත් මේ දරුවන්ටත් ගැළපෙන විදිහට බුද්ධ චරිතය පිළිබඳව මතක් කළා. ඉපදීමේ ඉඳලා පරිණිරවාණය දක්වාම බුද්ධ චරිතයේ සිදු වුණු වැදගත් සිදුවීම්. ඉපදුනේ මෙන්න මේ දවසේ. ඒක මොනතරම් සුබ මොහොතක්ද? උන්වහන්සේ අවබෝධ කරගන්න නැත්තම් ගිහි කාලයේ විවාහ වෙච්ච වයස කා සමගද? දරුවා කවුද? ගිහිගේ නික්මුනේ කුමක් පදනම් කරගෙනද? බලන්න. ප්‍රථම බුද්ධ වචනේ කුමක්ද? බුදු වෙනකොට වයස කොපමණද? පිරිනිවන් පානකොට වයස කොපමණද? අවසාන බුද්ධ වචනේ කුමක්ද? උන්වහන්සේ දේශනා කළ ධර්මස්කන්ධය කොපමණද? උන්වහන්සේගේ පිහිට ලබා ගත් අය කවුරුන්ද? මෙන්න මේවා පිළිබඳව අපි බෞද්ධයෙකු හැටියට දැනගෙන සිටිය යුතුමයි. බෞද්ධයෙකු හැටියට අපි දැනගෙන සිටිය යුතුමයි. එනිසා අද සමාජය තුළ මේ පිළිබඳව ලොකු සැලකීමක් දක්වන්නේ නැහැ. ඒක ලොකු අඩුවක්. නමටම බෞද්ධ. නමට බෞද්ධකම් තිබුණාට බෑ. ඒ අර්ථවත් විය යුතුයි. මණිකක් වුණාට බෑ ඔප දමන්න ඕනේ. නමට බෞද්ධකම තියෙන උප්පැන්නේ විතරයි. බෞද්ධ කියන්නේ අවබෝධය. අවබෝධයේ කෙසේ වෙතත් දැනගෙන සිටීමත් වැදගත්. අර විදිහේ ප්‍රශ්නයක් විමසුවොත් අපිට බෞද්ධරයක් දෙනාට ලබා දෙන්න පිළිතුරු නැහැ. සබ්බුද්ධ චරිතයේ මුලැමැදාගවත් අපි හරියට දැනගෙන ක්‍රියාත්මක වෙන්නට ඕනේ. එසේත් නොමැතිනම් පෙර පිනට ලැබුණු මේ උරුමය ඒ උරුමයට පිටුපෑව බවට පත් වෙනවා. ඒක නිසා පින්තුනි ඔබ මේ උතුම් පොහොය දිනිය තුල සත්පුරුෂ කාරුණික සිතෙන් යුක්තව පිනට දහමට සිත නැඹුරු කරන ගමන් දහමට ඔබේ ජීවිතය එකතු කරගන්න. දහම තුල ජීවිතයේ ගොඩනගා ගන්නට ඔබේ ජීවිතයේ දහම් ආලෝකය ඇති වේවා. මේ සංසාර දුක අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට ඔබට මේ අනුශාසනාව පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. භාග්‍යතුන් වහන්සේ බුදු බවට පත්වෙන්ට පළමු නිමිත්ත බවට පත්ුනේ පිංගතුනි මහලු රුවක් දැකීම. එයම තමයි අධික කාමභෝගී ජීවිතයක් ගත කරපු උන්වහන්සේ ඒ කාමභෝගී ජීවිතයෙන් නිදහස් වෙන්න හැකියාව ලැබුණේ ඒ සියල්ලම తాවකාලිකය අනිත්‍ය වූ දෙයක්. ඒ කාමභෝගී ජීවිතයෙන් උන්වහන්සේ නිදහස් වෙන්න එයම ජීවිතේ දියුණු කරන්නට යෙදුණා. මේ දුකක් බව වටහාගෙන දුකෙන් නිදහස් වෙන ක්‍රමවේදයේ හෙව්වේ ඒ තුලින්. අපිට අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. යා යුතු මග නොයා යුතු මග වදාරලා තිබෙනවා. යන නොයන එකේ වගකීම තියෙන්නේ ඔබ අප සතුවයි. ගිහියාටත් පැවිද්දාටත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාටත් කර්මයෙන් පිට පනින්න පුළුවන් කමක් නැහැ. කර්මයේ කවුරුත් උරුම කරගත්ත, කර්මයේ කවුරුත් දායාද කරගත්ත දෙආකාර කර්මයේ උරුමක් කරුවන් හැටියටයි ඔබත් අපත් ක්‍රියාත්මක වෙන්නේ. එනිසා සත්පුරුෂ ලන්ඩන් වාසී දායක කාරකාදී පින්වත්නි මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ බලයෙන් ශක්තියෙන් ගෝර කටුක සසර ජීවිතයෙන් අත මිදී ලබන පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා.
වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කවුරු සාදුනාදයක් පවත්වන්ට. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලන්ඩන් පදිංචිව සිටින සුනේත්‍රා ගුණවර්ධන මැතිණිය, සිසිර ගුණවර්ධන මහත්මයා ප්‍රමුඛ පවුලේ දූ දරුවන් විසින් දරනු ලබනවා. දායකත්වය සිහිපත් නොකරන හැටියට අපට මතක් කළත් මේ වෙනුවෙන් අනුග්‍රහය දක්වන නිසා ඒ පවුලේ සෑම දෙනාටමත් නවින් පරලොව සැපත් සියලු ඥාතීන්ටත් දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දූ දරුවන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත් ලන්ඩන් වාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය, මේ ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු ඥාතීන්ට කායික සුවය ලැබේවා, මානසික සුවය ලැබේවා, ජීවිතාලෝකමත් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන ගමන් මේ ජනිත කරගත්තා වූ සියලු ආනිසංසයන් ලෝකයේ ශාසනය රකින්න දෙවියෝ අනුමෝදන් වේවා. දෙවියෝ නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරනු ලබනවා. ධර්ම දේශනාවේ අවසානයේ සිහිපත් කළ යුතුයි මේ පටිගත කිරීමේ කටයුතු සිද්ධ කරනු ලබන ධම්මි චතුරංග ගීත රත්න පුතණුවන්ට සුබ මංගල්‍යයක්ම වේවා, යුග ජීවිතේ සාර්ථක වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන ගමන් බණ ඇසූ ඔබටත් දායකත්වයේ දරූ සෑම දෙනාටමත් මේ ආශිර්වාදය ජීවිතේට මහෝපකාරී වේවා. ලන්ඩන් විදර්ශනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජනීය නේපාලේ සුමන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් ගරුතර මහා සංඝරත්නයටත් ලන්ඩන් වාසී සෑම දෙනාටම ගුණවර්ධන පවුලේ සැමටත් මේ ආශිර්වාද බලය පිහිටාවා. දෙවියෝ ආරක්ෂා කර දෙත්වා කියලා ආශිර්වාද කරනවා. කවුරුත් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරං. දේවෝ අසතු කාලේන සස සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. සියලු දෙනාටම අමා මහ නිවන් සම්පත් උදා වේවා. සියලු ලෝවැසියෝ සුවපත් වේවා. ජීවිතාරක්ෂා වේවා. පින් කුසල් දියුණු කරගෙන නිවන් දකිත්වා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.